පිදුරංගලට යන්න තියෙන්නේ සීගිරිය පහු කරන්. ඒ යන මගදී සීගිරි ගලේ ලස්සන view එකක් බලා ගන්න පුළුවන්. පිදුරංගල පාරට හරවලා ටික දුරක් යනකොට සීගිරි ගලේ කෙළවර හරි ලස්සනට කොළ පාට ගස් අස්සෙන් බලා ගන්න පුළුවන්. මේ හරිය යනකොට පාර මාරම ලස්සනයි. අලි වැටවල එහෙම ගහලා තියෙන්නේ අලි යාළුවෝ එනවා ඇති. සීගිරිය පිදුරංගල කියලා බෝඩ් එක ගහලා තියෙනවා. අපිට මේ පාර දිගම ගියොත් පිදුරංගලට යන්න පුළුවන්. ලංකාවේ අයට නම් පිදුරංගල ගලට යන්න ටිකට් ගන්නෙ නෑ. හැබැයි ෆොරිනර්ස්ලාට නම් පිදුරංගල ගලට යන්න ටිකට් එකක් ගන්න ඕනේ. ගලට යන්න තියෙන්නේ පන්සල මැදින්. අපි දෙන්න යන මගදී අපි දෙන්නට තව දෙන්නෙක් හම්බුණා. මේ දෙන්න අන්තිමේට කොහෙන්ද මතුවෙන්නේ කියලා වීඩියෝ එක ඉවර වෙනකම්ම බලන්නකෝ. තනි වෙලා හිටපු තවත් පොඩි යාළුවෙක් හම්බුණා. අනිවාර්යයෙන්ම උඩට යනකොට වතුර එකක් අරන් යන්න. උඩ වතුර නැහැ. පිදුරංගල විහාරය පිහිටලා තියෙන්නේ මාතලේ දිස්ත්‍රික්කයේ. ඒ වගේම සීගිරි ගලට උතුරු දෙසින් තමයි පිදුරංගල ගල පිහිටලා තියෙන්නේ. පිදුරංගල විහාරය වටා ගෙතුණු ඓතිහාසික කතා කිහිපයක්ම හඳුනා ගන්න තියෙනවා. කාශ්‍යප රජු සමයේ භික්ෂූන් වහන්සේලාට වැඩවසන්නට ඉදි කරපු ආරාමයක් ලෙසද මේ සඳහන් වෙනවා. උඩට යන්න පොඩි හයික් එකක් වගේ තමයි තියෙන්නේ. මුලදී ගල් පඩිපෙල් තිබුණත් උඩට යන්න පාර දුෂ්කරයි. ගමන මගදී අපිට ලෙන් හම්බෙනවා. භික්ෂුන් වහන්සේලා වැඩ සිටපු ආරාම ලෙස තමයි මෙම ලෙන් සලකන්නේ. කොටි වගේ තිබෙන්නේ. කොටි වගේ තියනවානේ. ලෙන් පහු වෙනවත් සමගම දැන් විශාල සතපෙන බුදුබිල්ම වහන්සේ දැක ගන්නට පුළුවන්. මෙතන ඉඳන් තමයි ගමනේ හොඳම හරිය පටන් ගන්න. බලන් ඉන්නකෝ. මෙතනින් තමයි යන්නේ. මේ පුළුවන් වගේ. දැන් මෙතන යන්නේ. නේද? Ja.
මේ හරියෙන් යනකොට පොඩක් අමාරුයි ගල් තියෙන නිසා ලිස්සන්න බලනවා සපත්තු දාන් එනවා නම් ගොඩක්ම ලේසි. නොගියපු කෙනෙක් ඉන්නවා නම් මේ ගමන අනිවාර්යෙන්ම යන්න මාර මත්දැකීමක්. දැන් ඉතින් බඩ කකා නගින්න තමයි තියෙන්නේ. Okay. සුදු අයියකටයි යකෙකුටයි පාර හොයාගන්න බැරිව හිටියා. අපි ඉතින් ඒගොල්ලන්ටත් පාර පෙන්නගෙන අපිත් හිමීට ගමනේ. එයාලත් එක්කම උඩට නැග්ගා. Very. මේ පේන ගල් ටික නැක්කට පස්සේ තමයි පිතුරංගල ගලට අඩිය තියන්න පුළුවන් වෙන්නේ. ෆයිනලි අපි ඔන්න පිතුරංගල ගල උඩට ආවා. ආව ගමන් ඉස්සරහ පේන view එක නම් මාරම ලස්සනයි. මේ තියෙන්නේ අපි අමාරුවෙන් ආව පාර තමයි. පිතුරංගල ගල උඩටම නගින්න පුළුවන්. බලන්නකො සීගිරිය ලස්සනට බලා ගන්න පුළුවන් මෙතනට ආවොත්. පිතුරංගල ගල උඩටම නැග්ගහම මාරම ලස්සන view එකක් බලා ගන්න පුළුවන්. එන්නක යන්න. විශේෂ වින්නානේ. පිතුරංගල ගොඩක්ම ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ සීකිරිය view point එක විදිහට. ඒ වගේම 360 view එකක් මෙතනට આવොත් බලා ගන්න පුළුවන්. මෙතනින් උඩටම නැග්ගහම පිතුරංගල ගලේ කෙළවරටම යන්න පුළුවන්. ඒ වගේම view එක මාරම ලස්සනට පේනවා. ඒ වගේම රිටිගල කඳු පන්තියත් අපිට බලා ගන්න පුළුවන්. අපි ගිය දවසේ නම් මිදුමෙන් වැහිලා වගේ තමයි තිබුණේ. අවුව තිබුණ නැහැ. පිතුරංගල ගලට උදේම ගියොත් ඉර පායනවා ලස්සනට view එක බලා ගන්න පුළුවන්. ඒ වගේම හවසට ඉර බහගෙන යන view එකත් ලස්සනට බලා ගන්න පුළුවන්. පිතුරංගල ගලට නැග්ගහම සීකිරිය වටේම තියෙන්නේ කොළම කොළ පාට පරිසරයක් විතරයි. දැන් ඉතින් අපිට තියෙන්නේ හිමින් ආයම පහළට බහින්න තමයි. ඔන්න දැන් අපේ ගමන ඉවර වෙලා ආයමත් පල්ලම් බහින්න තමයි තියෙන්නේ. එන්නක යන්න. ඉතින් පැහැදිලි. මේ අත්දැකීම ගන්න ඔයාලත් අනිවාර්යයෙන්ම පිතුරංගලට එන්න. එහෙනම් අදට අපේ ගමන ඉවරයි. ආයෙමත් දවසක හම්බෙමු. අපි ගිහින් එන්නම්. බයි බයි.